ආයිබෝවන් යාළුවනේ 2026 අවුරුද්ද කියන්නේ තාක්ෂණයේ නැතිනම් බැරි වෙන අවුරුද්දක්. දැන් හැමෝම තාක්ෂණය පාවිච්චි කරනවා. ඒයි තාක්ෂණය පාවිච්චි කරනවා. ඒ වුණාට ටික 100ට එකක විතර පිරිසක් තමයි මේ වගේ නිවැරදි ප්‍රයෝජනයක් ගන්නෙ. අද අපි බලමු හොඳ මේ AI tools පහක් 2026 වර්ෂයේදී හොඳම ඔයාලට ප්‍රයෝජනවත් වෙන හොඳ මේ AI tools පහක් ගැන අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. මම දෙව්ටෙක් අපි යම් වීඩියෝ එකට අපේ ලිස්ට් එකේ පළවෙනි එක තමයි ඔයාලා හැමෝම දන්න ChatGPT. ChatGPT එකත් එක්ක දැන් Sora 2 කියලා එකකුත් අපිට එකතු වෙලා ඇවිල්ලා තියෙනවා. වීඩියෝ ජෙනරේටිව් පහසුකම ඇවිල්ලා තියෙනවා Sora 2 කියලා. ඔයාලට පුළුවන් දැන් prompt එකක් හරි text එකක් හරි prompt එකක් කියන්නේ ඔයාලේ වීඩියෝ එක describe කරන text එකක්. ටෙක්ස්ට් එකක් දීලා තප්පර ගානකින් හෝ විනාඩි ගානකින් සුපිරිම AI වීඩියෝ එකක් ඔයාලට හදාගන්න පුළුවන් මෙන්න මේ ChatGPT එක එන Sora 2 කියන ෆීචර්ස් එකෙන්. ඔයාලට පුළුවන් PDF එකක් ඇනලයිස් කරලා සමරි එකක් වුණත් මෙන්න මේ Sora 2 කියන ෆීචර් එකෙන් හදාගන්න. අපි දෙවනියට කතා කරන tool එක තමයි Google Veo. දෙවනි එක තමයි Google සමාගම දුන්න Veo. ඔයා content creator කෙනෙක් නම් YouTube කරනවා නම් cinematic visuals හදාගන්න පුළුවන් හොඳම තැන මේකයි. මේක තියෙන විශේෂත්වය තමයි ඉතාමත් ඉහළ 4K quality video මෙන්න මේකෙන් generate කරන්න පුළුවන්. තුන්වෙනි එක තමයි Canva. ඔයාලා හැමෝම දන්නවනේ Canva කියන්නේ මොකද්ද කියලා. දැන් Canva එක Magic Studio කියලා feature එකක් තියෙනවා. ඒක මාරම දියුණු. ඔයාලට graphic design ගැන කිසිම චූටිම දැනුම 100%කම දැනුමක්වත් නැත්නම් ඔයාලට මේකට අර කලින් වගේ prompt එකක් හරි මොකක් හරි text එකක් දීලා සුපිරිම වර්ගයේ අර ලොකු ගාණක් දීලා graphic designer කෙනෙක්ට වියදම් කරන්න ඕනේ නැහැ. දැන් AI තියෙන නිසා මේකට එක text එකකින් ඔයාලට පුළුවන් graphic design එකක් හදාගන්න. ඊළඟ එක තමයි Perplexity AI. ඔයාලට ගොඩක් YouTube channel වල දැන් මගේ එක විතර නෙමෙයි ගොඩක් YouTube channel වල ඔයාලා මේ AI tools ගැන බැලුවා නම් මේක අනිවාර්යෙන් තියෙනවා. Perplexity AI. හතරවෙනි එක ඉගෙන ගන්න අයට තමයි කියන්නේ පාසල් යන විශ්වවිද්‍යාල යන අයට මේක ගොඩක් වැදගත්. රිසර්ච් කරන අයටයි. දැන් ඉස්සර නම් අපි පත්තර පොත්පත් කියවල නැත්තම් Google එකෙන් හරි අපි එක ටයිප් කරලා මේ හොයා ගන්න ඕනේ රිසර්ච් යම් කිසි මේකක ප්‍රොජෙක්ට් එකකට අපි විස්තර හොයන්න ඕනේ. නෑ මේ දැන් එහෙම ඕනේ නෑ. Perplexity AI එකකින් Google වගේම search engine එකක් වුණාට මේක ඔය අහන ප්‍රශ්නෙට කෙලින්ම උත්තර දෙනවා. දැන් වෙන AI එකක් නම් මේකයි අරකයි කියලා හෙන තොගයක් දෙනවනේ උත්තරේට. මෙයා නෑ කෙලින්ම ඩිරෙක්ට් ප්‍රශ්නෙට උත්තරේ කියලා දෙනවා. වැදගත්ම දේ තමයි ඒ පිළිතුර ගත්තේ කොහෙන්ද කියලා යටින් සෝකස් එක්කුත් ඔයාලට දෙනවා. ලින්ක්ස් ලබා දෙනවා. මේකෙන් බොරු තොරතුරු ලැබෙන්න තියෙන ඉඩ ඉතාම සීමිතයි. ඊළඟ එක තමයි Eleven Labs. ඔයාලා දැන් YouTube වීඩියෝ එකක් බලුවොත් ad එක ගිහිල්ලා හරි ඔයාලා දන්නවා Eleven Labs කියන්නේ මොකද්ද කියලා. ඔයා කැමති නැත්තම් වීඩියෝ එකකට ඔයාගේ හඬ දෙන්න. දැන් මම මගේ හඬට දෙන්නේ ඒ වුණාට ඔයා කැමති නෑ ඔයාගේ හඬ දෙන්න. එහෙනම් ඔයාලට පුළුවන් මෙන්න මේ Eleven Labs කියන එකේ මිනිහෙක්ගේ කටහඬක් වගේ මේ මොකද්ද කටහඬක් ජෙනරේට් කරගන්න. දැන් මේකට සිංහලත් හොඳට සපෝට් කරනවා. ඉතින් මේ tools පහ ඔයා දැනටමත් පාවිච්චි කරන්නේ මොනවටද? නැත්නම් අලුතින් දැනගන්නේ මොකක්ද? දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් පල්ලෙහින් කමෙන්ට් කරන්න කමෙන්ට් බොක්ස් එක ඔයාට බාරයි. මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි තව වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ ගමන්.